ඔයාලට මතකද මීට වසර කිහිපයකට කලින් සම්පූර්ණයෙන්ම පාහේ 3D print කරපු රොකට්ටුවක් පෘථිවි කක්ෂයට යවන්න උත්සාහ කරලා අසාර්ථක වුණු ඇමරිකාවේ රිලේටිවිටි ස්පේස් සමාගම ගැන. අයියෝ මතක නැද්ද? එහෙනම් මම ඒ කාලේ ඒ ගැන දාපු වීඩියෝ බලලා ඉන්න වෙනවා. ඒ කොහොම හරි රිලේටිවිටි ස්පේස් සමාගම 3D print කරපු එක රොකට් එකක් යවුවා. එදායින් පස්සේ අවුරුදු ගානකින් රොකට් එකක් යවුවේ නැහැ. හැබැයිටම මොකක්ද ඒ සමාගමට වුනේ? 3, 2, 1, we have liftoff. රිලේටිවිටි ස්පේස් සමාගමේ පළවෙනි රොකට්ටුව වුණු ටෙරාන් 1 රොකට්ටුවේ මංගල දියත් කිරීමේදී රොකට්ටුවේ පළමු අදියර සාර්ථකව ක්‍රියා කළා. නමුත් දෙවන අදියරේ රොකට් එන්ජිම ක්‍රියාත්මක වුණේ නැහැ. ඒකට හේතුව වුණේ වෑල් එකක් නියමිත වේලාවට විවෘත නොවීම සහ ද්‍රව ඔක්සිජන් ටර්බෝ පොම්පයට ද්‍රව ඔක්සිජන් සමග වායු බුබුලු ඇතුල් වීම. මේ රොකට් දියත් කිරීමෙන් පස්සේ තව ටෙරාන් 1 රොකට් දියත් කිරීම කිහිපයක් සිදු කරන්න නියමිත වෙලා තිබුණත් රිලේටිවිටි ස්පේස් සමාගම ඒ සියල්ලම අතහැරලා දාලා ප්‍රමාණයෙන් විශාල නැවත භාවිතා කරන්න පුළුවන් ටෙරාන් R රොකට්ටුව සංවර්ධනය කරන්න පටන් ගත්තා. මුලින්ම වුන් කීවේ පහළ පෘථිවි කක්ෂයට මෙට්‍රික් ටොන් 20ක් ගෙනියන්න පුළුවන් අදියර දෙකම නැවත භාවිතා කරන්න පුළුවන් රොකට්ටුවක් සංවර්ධනය කරනවා කියලා. නමුත් පසු කාලීනව මේක පළමු අදියර පමණක් නැවත භාවිතා කරන රොකට්ටුවකට මාරු වුණා. ටෙරාන් R රොකට්ටුවේ පළමු අදියරේ ඉන්ධන සම්පූර්ණයෙන්ම භාවිතා කරනවා නම් පහළ පෘථිවි කක්ෂයට මෙට්‍රික් ටොන් 33.5ක් ගෙනියන්න පුළුවන්. පළමු අදියර ගොඩ බසිනවා නම් පහළ පෘථිවි කක්ෂයට මෙට්‍රික් ටොන් 23.5ක් ගෙනියන්න පුළුවන්. ටෙරාන් 1 රොකට්ටුව එක සංසන්දනය කරද්දී ටෙරාන් R රොකට්ටුවේ 3D print කරපු කොටස් ප්‍රමාණය අඩුයි. ටෙරාන් 1 රොකට්ටුවේ ටැංකි සම්පූර්ණයෙන්ම වගේ 3D print කරපුවා. නමුත් ටෙරාන් R රොකට්ටුවේ ටැංකි ගොඩක් විශාල නිසා 3D print කරන්නේ නැතුව සාමාන්‍ය ක්‍රමයට නිෂ්පාදනය කරන්න රිලේටිවිටි ස්පේස් සමාගම තීරණය කළා. මේ ටැංකිවල විශ්කාම්බේ කලින් කියලා තිබුණු මීටර් 5.5 ඉඳන් මීටර් 5.4ට අඩු කළේ යුරෝපයේ ඒරියන් 6 රොකට්ටුවේ විශ්කාම්බයට සමාන වෙන්න. මොකද රිලේටිවිටි ස්පේස් සමාගමට මේ විශාල ටැංකිවල ඉහළ සහ පහළ කෙළවරේ තියෙන අර්ධ ගෝලාකාර කොටස් නිෂ්පාදනය කිරීම තරමක් ගැටලුකාරී වෙලා තියෙනවා. ඒ නිසා ඒරියන් 6 රොකට්ටුවේ ටැංකිවල අර්ධගෝලාකාර කොටස් නිෂ්පාදනය කරන මේ ක්ෂේත්‍රයේ හොඳට අත්දැකීම් තියෙන යුරෝපීය සමාගමකින් මේ කොටස් මිලදී ගන්න රිලේටිවිටි ස්පේස් සමාගම තීරණය කරලා තියෙනවා. ටෙරාන් R රොකට්ටුවේ භාවිතා කරන එෝන් R රොකට් එන්ජිම ටෙරාන් 1 රොකට්ටුවේ භාවිතා කරපු එෝන් 1 රොකට් එන්ජිමට වඩා ගොඩක් විශාලයි. නිව්ටන් මිලියන 1.2ක පමණ තෙරපුම් බලයක් උත්පාදනය කරන මේක ගෑස් ජෙනරේටර් වර්ගයේ රොකට් එන්ජිමක්. මේ එන්ජිමේ දහනය කරන්නේ ද්‍රව මීතේන් සහ ද්‍රව ඔක්සිජන්. ඒ නිසා තමයි මේ රොකට් එන්ජිමෙන් පිටවෙන වායු ධාරාවේ ලානිල් පැහැයක් තියෙන්නේ. ටෙරාන් R රොකට්ටුවේ පළමු අදියරේ එෝන් R එන්ජින් 13ක් තියෙනවා. ඒ වගේ නිව්ටන් මිලියන 15.5ක පමණ තෙරපුම් බලයක් උත්පාදනය කරනවා. ඒක සැටර්න් 5 රොකට්ටුවේ පළමු අදියරේ තෙරපුම් බලයෙන් භාගයක් විතර නේද? ටෙරාන් R රොකට්ටුවේ උස මීටර් 87ක්. ඒ හින්දා මේක පොඩි රොකට්ටුවක් කියලා නම් හිතන්න එපා. ටෙරාන් R රොකට්ටුවේ දෙවන අදියරේ තියෙන්නේ එෝන් R වැකුම් එන්ජිමක්. ඒකෙන් තමයි රොකට්ටුවේ ගෙනියන අභ්‍යවකාශයානා අවසන් කක්ෂවලට ගෙනියන්නේ. ඉතින් මේ වෙද්දි ටෙරාන් R රොකට්ටුවේ සංවර්ධන කටයුතු මොන වගේ තැනකද තියෙන්නේ? ඇත්තටම කීවොත් ටෙරාන් R රොකට්ටුව මේ වෙද්දි ඒකේ පළමු දියත් කිරීමට ආසන්න වෙමින් තියෙන්නේ. මේ මොහොත වෙද්දි පළවෙනි ටෙරාන් R රොකට්ටුවේ පළමු අදියරට එෝන් R රොකට් එන්ජින් සවි කරමින් තියෙන්නේ. ළඟදිම අපිට මේ පළමු අදියරේ එන්ජින් පරීක්ෂාව දැක ගන්න පුළුවන් වෙයි. ඒ වගේම පළවෙනි ටෙරාන් R රොකට්ටුවේ දෙවන අදියරත් ඒකේ එෝන් R වැකුම් එන්ජිම ක්‍රියාත්මක කරන්න වැඩි දවසක් ගන්න එකක් නෑ. ඉතින් වර්තමානයේදී ඇමරිකාවේ විශාල රොකට් කීපයක්ම සංවර්ධනය වෙන ගමන් තියෙන කියලා ඔයාලා දන්නවනේ. රොකට් ලැබ් සමාගමේ නියුට්‍රෝන් සහ නෝත්‍රොප් ග්‍රමන් සමාගමේ ඉක්ලිප්ස් රොකට් දෙක තමයි සාමාන්‍යයෙන් වැඩි කතාබහට ලක් වෙන්නේ. හැබැයි මේ වෙද්දි වැඩි සද්දයක් නැති රිලේටිවිටි ස්පේස් සමාගමේ ටෙරාන් R රොකට්ටුව තමයි ඒකේ මංගල දියත් කිරීමට ආසන්නම රොකට්ටුව. නියුට්‍රෝන් සහ ඉක්ලිප්ස් රොකට් වලට තව ගොඩක් වැඩ තියෙනවා ඒ වගේ පළවෙනි දියත් කිරීම සිදු කරන්න කලින්. ටෙරාන් R රොකට්ටුව ඒ ආකාරයට සූදානම් වෙමින් තියෙද්දි ඒ රොකට්ටුව දියත් කරන කැනවරල් තුඩුවේ අභ්‍යවකාශ හමුදා මූලස්ථානයේ ලෝන්ච් කම්ප්ලෙක්ස් 16 දියත් පුවරුවේ ඉදිකිරීම් කටයුතු ගොඩක් සිදු වෙනවා. මේ දියත් පුවරුවෙන්ම තමයි ටෙරාන් 1 රොකට්ටුවත් දියත් කළේ.
ඒ පොඩි රොකොට්ටුවේ දියත් කිරීමෙන් පස්සේ ටෙරාන් R වගේ ලොකු රොකොට්ටුවක් දියත් කරන්න මේ දියත් පුවරුවේ වෙනස්කම් ගොඩක් කරන්න වෙනවා. ඉතින් ඒ වැඩ කටයුතුත් වැඩි කාලයක් යන්න කලින් අවසන් කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. රිලේටිවිටි ස්පේස් සමාගම ප්‍රකාශ කරන්නේ 2026 අවුරුද්ද අවසන් වෙන්න කලින් ටෙරාන් R රොකට්ටුවේ මංගල දියත් කිරීම සිදු කරනවා කියලා. රොකට්ටුවේ පළමු දියත් කිරීමටත් කලින්ම ටෙරාන් R රොකට් දියත් කිරීම ගණනාවකට කොන්ත්‍රාත්තු දිනා ගන්න රිලේටිවිටි ස්පේස් සමාගම සමත් වෙලා තියෙනවා. ඒ කොන්ත්‍රාත්තු වල වටිනාකම ඩොලර් බිලියන 3කට ආසන්නයි. රිලේටිවිටි ස්පේස් සමාගමේ පරිපාලනය පැත්තෙනුත් විශේෂ දෙයක් කියන්න තියෙනවා. සමාගමේ ආරම්භයේ ඉඳන්ම ඒකේ ප්‍රධාන විධායක නිලධාරී විදියට කටයුතු කරපු සමාගමේ සමනිර්මාතෘ ටිම් එලිස් පසුගිය වසරේදී තමන්ගේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් වුණා. එහෙම කළේ සමාගමේ ආයෝජකයෙක් විදියට අලුතෙන් එකතු වුණු මීට කලින් Google සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ සේවය කරපු එරික් ෂ්මිට්ට රිලේටිවිටි ස්පේස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර බාර කරමින්. ඒ කොහොමාරි රිලේටිවිටි ස්පේස් සමාගම ටෙරාන් R රොකට්ටුවේ මංගල ගමනට සූදානම් වෙමින් ඉන්නේ. තව මාස කිහිපයක් ඇතුළත මේ රොකට්ටුව දියත් කරන ආකාරය අපිට දැක ගන්න පුළුවන් වෙයි. එහෙනම් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.